කවදා හරි දැකලා තියෙනවද මුතු බෙල්ලන්ගෙන් මුතු අයින් කරගෙන එතනම මුතු මාල හදන තැන? මේ ඒ වගේ තැනක්. මේ අක්කා කරන්නේ මුතු බෙල්ලන්ගෙන් මුතු අයින් කරගන්න එක. ඊට පස්සේ එහෙම අයින් කරගෙන මෙතනම එහා පැත්තේ ආභරණ සකස් කරනවා. මේ තියෙන්නේ මුතු බෙල්ලෙක්ගෙන් මුතු අයින් කළාට පස්සේ. මෙතන මේ කහ පාට තියෙන යන්ත්‍රය හෙල්ලි තියෙන යන්ත්‍රයෙන් වෙන්නේ මුතු පොලිෂ් කරන එක. මේක ඇතුළේ වැලි වගේ මොන හරි දෙයක් තියෙනවා. ඒකට මුතු බෙල්ලෝ දැම්මට පස්සේ මුතු වල දිස්නය වැඩි වෙනවා. එතකොට මේ තියෙන්නේ මුතු අයින් කරපු බෙල්ලන්ගේ කවච. එතකොට මේ තියෙන්නේ සජීවී මුතු බෙල්ලෝ. ඉතින් මෙතන වෙන්නේ මෙතනින් මේ විදියට මුතු අයින් කරගෙන එහා පැත්තේ මුතු ආභරණ හදනවා. විවිධ මාල වර්ග, වලලු වර්ග මේ ස්ථානේ හදනවා. මෙන්න මේ අක්කා කරන්නේ මුතු හිල් කරලා එහෙම නැත්නම් මුතු ඩ්‍රිල් කරලා මුතු ආභරණ හදන එක. ඉතින් ඒකට යා යන්ත්‍ර වගේක් පාවිච්චි කරනවා. එතකොට පාරිභෝගිකයන්ට පුළුවන් Tamanට අවශ්‍ය මුතු වර්ගය අර එහා පැත්තේ මුතු බෙල්ලන්ගෙන් අයින් කරපු මුතු වලින් Tamanට ඕනේ මුතු ටික Tamanටම තෝරලා දෙන්න. හැබැයි අපි දන්නේ මේ මුතු කොච්චර වටිනාකමක් තියෙන මුතුද මේ කාරණා නම් අපි දන්නේ නැහැ. හැබැයි මේක හරි අපූර්ව වැඩක්. ගොඩක් කාන්තාවක් විශේෂයෙන්ම මේ මුතු බෙල්ලන්ගෙන් මුතු අයින් කරලා Taman ආසම මුතුකට ටිකක් දීලා මෙන්න මෙතන යක්කට කියලා මාල වලලු හදා ගන්නවා. ඉතින් හරි අපූර්ව ව්‍යාපාරයක්.